රජ පවුලක ඉපදී දුප්පත් විය. වේදනාව විඳ තරම් දෛවයේ හිතවත් විය. මේ ගමනේ ආශිර්වාදයේ උනේත් මුලා මතක කට්ටිය. මගේ තාත්තා ඇඳට වැටුණු හින්දා මේ ඉරණම අත්විය. මට මාත් නෑ අගේ කතා කරන්නේ තාත්තාත් මගේ ජීවිතේ හීන හුඟක් නෑ. මගේ කුඩු බිව්වොත් මම තාත්තව බැලුවා අවුරුදු 17ක්. තාත්තාත් ඇඳේ වැටුණු වෙලාවක සාතන් ඇවිල්ලා පාර පෙන්න එක මාත්‍රාවකින් 2008 මට තැටිය දෙන්නේ පණ වගේ හිටපු යාළුවා මගේ. එළියට දේවල් පේන්නේ අලුයට ගින්දර ඇවිලීලා මම පසෙකට හැරුණා නැවතිලා. අමුතුම කාලයක් පැමිණීලා තරවටු කරනවා කාලේ යාළුවෝ එක්ක ඉන්න බෑ ඇලවිලා. අම්මා තාත්තා මගේ පවුලට ඇරෙන්න කාටවත්ම නෑ කැපවිලා. රවටයි අපිව විශ්වාසෙමත් ලෝලියෙක් වුණා පිස්සාසේ. මං තටු කපලා මග අතහැරලා දාපු කුරුල්ලෙක් වුණා හිස් අහසේ. නෑ සොඳුරු ඒ මාරම කාලයක් අඳුරු ලේ බින්දේ ගණකමට වඩා වැඩි ඒ මගේ ඇහෙන් වැටුණු කඳුළු. මගේ තටු බලන් බින්දෙව්වා මං තනියෙම. දෛවයත් මාව වැට්ටුවා මං හිටගත්ත හැම පඩියෙන්ම. වැස්සක් ලං වෙනකොට සැරසෙයි හැම කඩියෙක්ම. අත්දැකීම් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම. මතකයන් තියලා යන්න ආසයි මං පියම් බායන්න. පුතා ඇවිත් මට කියනවා තාත්තේ මට පුළුවන් දැන් ආයන්න. මමත් ඉන්නේ හරි පීඩනින්. මං කියනවා පුතේ ඔයා යන්න. මං හුරු වුණා 1000ක් ප්‍රශ්න අස්සෙත් උඹලට ගීයක් ගායන්.